සුබ දවසක් හැමෝටම. අද අපි බලමු පොය දවසට ධනය ආකර්ෂණය කරගන්න ලුණු වලින් මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ලස්සන ලුණු බඳුන හදාගන්න කොහොමද කියලා අපි බලමු. මොනවද මේකට අවශ්‍ය? පිරිසිදු බෝතලයක්, ලුණු කැට, කොළපාට පෑනක්, රුපියල් 20 හෝ 50 නෝට්ටුවක්, පහේ කාසියක් සහ කුරුඳු කුඩු ස්වල්පයක්. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ පිරිසිදු බෝතලය අරගෙන හඳුන් කූරු දුමකින් ක්ලෙන්ස් කරගන්න. මේ සඳහා ජෑම් බෝතලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් පිරිසිදු කරලා. ඊට පස්සේ ඒ බෝතලයට ලුණු කැට පුරවන්න ඕනේ. මේ ලුණු කැට පුරවනකොට ඔයා ධනාත්මක මනසින් ඉන්න ඕනේ. ඊට පස්සේ කොළපාට පෑනක් අරගෙන බෝතලයේ එළිය පැත්තෙන් 5යි 2යි 0යි 7යි 4යි 1යි කියන අංකය ලියන්න ඕනේ. කොළපාට මාක පෙන් එකකින් උනත් ලියන්න පුළුවන්. මාක පෙන් එකක් නැත්නම් සුදු පාට කොලයක කොළපාට පෑනකින් ලියලා එළිය පැත්තෙන් අලවන්න. ඊට පස්සේ ලුණු කැට උඩට රුපියල් 20 කොලයක් හෝ 50 කොලයක් තියන්න. ඒ වැටෙන නිසා අපි ඒක උඩින් පහේ කාසියකුත් තියනවා. මතක ඇතුව මේක කරන්න ඕනේ අපි රාහු කාලෙන් පස්සේ. රාහු කාලේ මග ඇරලා තමයි මේ පිළිම අපි කරන්න ඕනේ. ඊට පස්සේ අර පහේ කාසිය උඩට කුරුඳු කුඩු ස්වල්පයක් ඔයාලා දාගන්න. මේ පිළිම කරනකොට පටන් ගත්ත වෙලේ ඉඳන්ම අපි ඉන්න ඕනේ පොසිටිව් මයින්ඩ් එකකින්. ඊට පස්සේ පහන් තියෙන තැනකින් මේ ලුණු බඳුන තියන්න පුළුවන්. එහෙම නැත්නම් සාලේ කොහෙන් හරි තියන්නත් පුළුවන්. මාසයක්ම තියන්න ඕනේ. ඊළඟ පොයට තමයි මේ ලුණු අයින් කරන්න ඕනේ. මතක තියාගන්න මේ ලුණු පෑගෙන දාන්න හොඳ නැහැ. අපි මේක එක්කෝ සිංක් එකේ දාලා දිය කරන්න ඕනේ. එහෙම නැත්නම් පෑගෙන නැති තැනකට දාන්න ඕනේ. මේ කාසිය සහ නෝට්ටුව සුබ වියදමට ගන්න ඕනේ. ඉතින් මම ආරාධනා කරනවා මේ පොයට මේ පිළියම කරලා අපේ ජීවිත අපි සෞභාග්‍යමත් කරගමු කියලා. ස්තුතියි.